7ක්. එතනින් පස්සේ පාරමී ධර්මයන් පුරාගෙන මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක්. ඔබත් මාත් වෙනුවෙන් සසර කොච්චර ඇවිත්තද? එච්චර එපා පින්වත්නි. අභිසම්බුද්ධත්වයේ පිණිස දුර්ගේශ්වරී වලට ගිහින් භාග්‍යවතුන් වහන්සේ කඳුපන්ති අතර ග්‍රීස්ම ඍතුවේ කොච්චර සක්මන් කළාද? මොන්නතරම් ග්‍රීස්මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදිහට ඇවිද්දාද? ඇයි? මේ සුන්දර අමා නිවන් මඟ සසර දුක නිමා කර ගැනීමේ පාර මා උදෙසා මතු කරන්න. ඉතින් මම දවස් 2-3ක් පොලිමකට වෙලා උන්වහන්සේ වෙනුවෙන් හිටගෙන හිටියට මක් වෙනවද? ඒක ඇතුලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් සසර විඳපු දුකම දකින්න. සසර විඳපු දුකම දකින්න ඉවසීමෙන් බලාගෙන ඉන්න තමන්ගේ අවස්ථාව